ආයුබෝවන් පුතේ හැමෝටම රාජ්‍ය සේවයට ඇතුල් වීමට සිහින දකින ඔබ වෙනුවෙන් අප විසින් සම්පාදනය කරන පාඩම් මාලාවේ අද අපි පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයක කොටසක් ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරන්න සූදානම් කරලා තියෙන්නේ. පුතේ ඔයාලා අපේ YouTube රෙකෝඩින් නරඹනකොට පුළුවන් නම් බලන්න මුලින් ඉඳන් සිද්ධාන්ත කොටස් වල ඉඳන් නරඹන්න හේතුව තවත් ඉදිරියට යන්න යන්න අපි අමාරු අපහසු ගණිත ගැටලු තමයි පියවරෙන් පියවර තෝරගන්නේ. හරි. අපි යමුකෝ මේක තර්කණයේ ආශ්‍රිත ගැටලුවක්. 1 සිට 5 ප්‍රශ්න අනුපිළිවෙලින් තොරව ඉඹුල්පේ හොරණ අනුරාධපුරය පිළියන්දල ජායල පදිංචි ABCD E නැමැති කළමනාකරන නිලධාරීන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වන පහත තොරතුරු මත පදනම් වේ. අපිට කියනවා මොකක්ද? AC අනුරාධපුරයේ පදිංචි නිලධාරියා කෝපිවලට වඩා තේ බීමට ප්‍රිය කරති. B සහ ජායල පදිංචි නිලධාරියා තේ වලට වඩා කෝපි බීමට ප්‍රිය කරති. ඉඹුල්පේ පදිංචි නිලධාරියාත් A සහ D යන නිලධාරීන් දෙදෙනාත් යන තිදෙනාගෙන් දෙදෙනෙක් පමණක් තේ වලට වඩා කෝපි බීමට ප්‍රිය කරති. හොරණ පදිංචි නිලධාරියා C ගේ සහෝදරයෙකි. දැන් ඔයාට මේ ගැටලුව කියවනකොට අදහසක් එනවා අපි හදන්නේ මේ ගැටලුව මෙන්න මේ ක්‍රමයට කියලා. IQ පිළිබඳ යම් අවබෝධයක් තියෙන දරුවේ. එතකොට පුතේ මේ ගාන හදන්න අපිට ක්‍රමවිධි කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රමවිධි අතුරෙන් ඔයාට නිවැරදි පිළිතුර පහසුවෙන් ලෙහෙසියෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ අවබෝධයක් ලැබෙන ක්‍රමවේදයක් අපි තෝරගන්නවා. මෙන්න මේ විදිහට මෙතන ඉන්නේ කවුද? ABCD E කියන 5 දෙනා. ABCD E කියන අය මෙතන ඉන්නකොට ABCD E කියන අය මෙතන ඉන්නකොට අපි ඉන්නේ කී දෙනයිද? 5 දෙනයිනේ. කොටු පහක් අඳිනවා මෙහෙම. 1යි 2යි 3යි 4යි 5යි. ඒ විතරක් නෙමෙයි. මෙයාලා පුතා බොනවා කිව්වනේ මොනවද? කෝපි තේ. ආන්ගේ දෙකටත් අපි තව දෙකක් වෙන් කර ගන්නවා. එහෙම වෙන් කරගත්තගෙන් පස්සේ අපි මෙන්න මේ කොටු දැල ඇඳ ගන්නවා. ඇඳගත්තගෙන් පස්සේ ඔයා මොකද කරන්නේ? ඔයාට මතකයි 5ක් මේ පැත්තේ එයාලගේ නගර තියෙනවා. ඒ නිසා නගරයි බොන පානය තේද කෝපිද කියන එකයි මං කඩයිරක් දාලා වෙනස් කරගන්නවා දෙපැත්තට හඳුනා ගැනීමේ පහසුවට. අපි මෙතන ලියනවා මෙයා පුතේ ඉඹුල්පේ පළවෙනි එක්කෙනා, දෙවෙනි කෙනා හොරණ, තුන්වෙනි කෙනා අනුරාධපුරය, හතරවෙනියා පිළියන්දල, පස්වෙනියා ජායල. මෙයාලා මොනවද බොන්නේ? කෝපි තේ. එයාලා බොනවා මොනවද? කෝපි. අනිත් කෙනා බොනවා තේ. එහෙනම් මෙන්න මෙහෙම ලියද්දි ඔයාට පොඩි තරහක් එනවා. අයියෝ ඉඹුල්පේ කියලා නම ලියන්නකෝ කියලා. IQ වල පුතා සමහර විට කටුකොලයක් නොදෙන්නත් පුළුවන්. සමහර විට කටුකොලයක් දෙන්නත් පුළුවන්. අපි නොදුන්නොත් කියන තැන ඉඳන් තමයි ඉගෙන ගන්නෙ. අවම ඉඩකඩක් පාවිච්චි කරලා ගාන හදන්න ඕන. දෙවෙනි කාරණේ තමයි කාල කළමනාකරණය තමයි ගොඩක් දරුවන්ට නැත්තේ. එයාලට තියෙන ප්‍රශ්නේ තමයි විභාගේ ලියුවාම විනාඩි 10ක් තව තියුණා නම් විනාඩි 15ක් තියුණා අන්න ඔය කතා එන්නේ. ඒ හේතුව ටයිම් මැනේජ්මන්ට් එක නිවැරදි නැති නිසා. එතකොට පුතේ මේවා ලියන්න යන කාලය ඔයාට ඉතුරු කරගන්න පුරුදු කරන්න තමයි අපි ඔය උපක්‍රමය යොදන්නේ. අපි යමු ගානට. හොඳට ඔයා බලා ගන්න. එහෙම වුණොත් ඔයාට මේ අහන්නේ සරල ප්‍රශ්න වගේ. ඒවා මහ දේවල් නෙමෙයි. AC හා අනුරාධපුරයේ පදිංචි නිලධාරියා. පුතේ මෙතන A ඉන්නවා, C ඉන්නවා, අනුරාධපුරයේ පදිංචි නිලධාරියා ඉන්නවා. 3 දෙනෙක් ඉන්නවා. එතන ඔයාට කියනවා A, C හා කවුද? අනුරාධපුරයේ කෙනා. එහෙනම් පුතේ A අනුරාධපුරයේ නෙමෙයි, C අනුරාධපුරයේ නෙමෙයි කියලා ඔයාට දැනෙනවා. A, C හා අනුරාධපුරයේ පදිංචි නිලධාරියා කෝපිවලට වඩා තේ බීමට ප්‍රිය කරති. එහෙනම් පුතේ A බොණ්ඩ කැමති කෝපි නෙමෙයි තේ. C බොණ්ඩ කැමති කෝපි නෙමෙයි තේ. තව එක්කෙනෙක් ඉන්නවා. කවුද එයා? අන්න එයා අනුරාධපුරයේ කෙනා. එහෙනම් අපි ලියාගත්තා අමතක වෙයි කියලා සහ ගාන හදන්න පහසුවට
උපක්‍රමයක් අනුරාධපුරයේ කෙනා බොන්නේත් මොනවද? තේ. අනිත් පැත්තට ආවා. අනුරාධපුරයේ කෙනා බොන්නේ මොනවද? තේ කියලා අපි ලියලා හරියක් දාගන්නවා. හරි නිසා ඒ කතන්දරේ. 2. මෙන්න බලන්න. B සහ ජායල පදිංචි නිලධාරියා. කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි. කවුද දෙන්න? එක්කෙනෙක් B, අනිත් එක්කෙනා කවුද? ජාල පදිංචි නිලධාරියා. එහෙනම් ඔයා දන්නවා B නෙමෙයි ජායල කියලා. B එහෙනම් ජායල වෙන්න බෑනේ. අන්න ඒකට කතිරේ දැම්මා. B සහ ජායල පදිංචි නිලධාරියා තේවලට වඩා කෝපි බීමට ප්‍රිය කරති. තේවලට වඩා කෝපි බීමට ප්‍රිය කරනවා දෙන්නෙක් ඉන්නවා එතන. එක්කෙනෙක් තමා B. අපි එයා කෙලින් තමා දාගත්තේ. එහෙනම් පුතා කෝපි බොණ්ඩ කැමති තව කෙනෙක් ඉන්නවා. කවුද එයා? තේවලට වඩා කෝපි ප්‍රිය කරන අනිත් කෙනා මෙන්න මේ ජායල කෙනා. එහෙනම් කෝපි බොනවා කවුද? ජායල කෙනා. ජායල කෙනා බොන්නේ මොනවද? අන්න කෝපි කියලා අපි හරියක් දාගත්තා. එතකොට පුතේ දැන් ඔයාට තර්කණයක් මෙතන යන්නේ. නේද? ඔයාගේ බුද්ධිය බලන්නේ. කෙටියෙන් බලන්නේ. ඇයි තරඟ විභාගයට බුද්ධ පරීක්ෂණයක් දාන්නේ? ඔයා බුද්ධිමත්ද තාර්කිකයිද කියලා බලා ගන්න. එතකොට ඔයාට මෙහෙම දෙයක් හිතුන්නේ නැද්ද? දැන් මේ දීලා තියෙන තොරතුරුනේ නොදී තියෙන තොරතුරක්. කෝපි බොනවා කවුද? ජායල කට්ටිය. ජායල කෙනා කෝපි බොන්නේ. ඒ වුණාට ඒ බොන්නේ මොනවද? තේ. එහෙනම් ඒ ජායල නෙමෙයි. එහෙනම් ඒ ජායල නෙමෙයි. ඇයි ඒ බොන්නේ තේ. ජායල කෙනා බොන්නේ කෝපි. අන්න පොයින්ට් ලියාගන්න එකේ වාසි. තව එකක් දකින්න ඔයා. C බොන්නේ තේ. ජායල කෙනා බොන්නේ කෝපි. එහෙනම් එතනත් කතිරේ. අනිත් පැත්තෙන් මෙහෙම එකක් තියෙනවා. හරි මොකක්ද? මෙන්න මේ අනුරාධපුරයේ කෙනා බොන්නේ තේනේ. අනුරාධපුරයේ කෙනා තේ බිව්වට B බොන්නේ මොනවද? කෝපි. එහෙනම් B කියන්නේ අනුරාධපුරේ නෙමෙයි. මං හිතනවා ඔයාට මේක අවධානයෙන් අහගෙන ඉන්නවනම් පුතේ තේරෙනවා. එහෙම අවධානය කැඩුණොත් වෙනස් වෙනවා. ඉඳා නැවත නැවත අධ්‍යයනය කරන්න පහසු ගණන්, ලේසි ගණන් විභාගෙට. අපි යනවා ඊළඟ එකට. ඔන්න ඉඹුල්පේ පදිංචි නිලධාරියත් එක්කෙනයි. කවුද? ඉඹුල්පේ එක්කෙනා. A සහ D යන නිලධාරීන් දෙදෙනයි. ඉඹුල්පේ එක්කෙනයි A D. දැන් කී දෙනයිද? 3 දෙනයි. ඉඹුල්පේ එක්කෙනයි A D. එහෙනම් ඔයා මට කියලා දෙන්න A D ඉන්නවා, ඉඹුල්පේ එක්කෙනෙක් ඉන්නවා. A කියන්නේ ඉඹුල්පේද? නෑ. ඉඹුල්පේ එක්කෙනා මෙන්, A කියන කෙනා මෙන්. හරි. අනිත් එක. ඉඹුල්පේ එක්කෙනා ඉන්නවා, D කියලා කෙනෙක් ඉන්නවා. එහෙනම් D කියන්නේ ඉඹුල්පේද? නෑ. නැත්තම් අපි කතරේ දා ගන්නවා. හරි. ඊළඟ එකට අපි යනවා. ඊළඟ එකේ කියනවා A සහ D යන නිලධාරීන් දෙදෙනාත් යනති දෙනාගෙන් දෙදෙනෙක් පමණක් තේවලට වඩා කෝපි බොනවා. දෙන්නෙක් විතරක් මොනවද බොන්නේ? තේවලට වඩා කෝපි බොනවා. කාගෙන්ද? මෙන්න මේ 3 දෙනාගෙන්. මෙයා A, මෙයා D, මෙයා ඉඹුල්පේ. ඔන්න ඔය 3 දෙනාගෙන් දෙදෙනෙක් පමණක් තේවලට වඩා කෝපි. එතකොට දැනටත් ඔයා හොයාගත්තා පුතේ. මෙන්න මෙයා බොන්නේ මොනවද? තේ. අන්න කතිරේ දැම්මා. එයා බොන්නේ තේ. එතෙන්ට කතිරේ දැම්මා. එයා බොන්නේ තේ නම් එතෙන්ට කතිරේ දැම්මා නම් මෙයා බොන්න ඕන මොනවද? කෝපි. අන්න ඒක හරි. ඒ වගේම ඉඹුල්පේ කෙනා බොන්නේ මොනවද? කෝපි. එහෙනම් ඒකත් ඔයා ලියා ගන්නවා. ඉඹුල්පේ කෙනා බොන්නේ මොනවද? කෝපි. දැන් ඔය ටික ඔහොම තියෙනකොට ඔයාට පෙවුනද මෙහෙම දෙයක් පුතා? කෝපි බොන එක්කෙනෙක්ගේ අඩුවක් තිබ්බා. එයා අපි හොයාගත්තා. එයා හොයාගන්නකොට තේ බොනත් එක්කෙනෙක් තව ඉන්න ඕනේ. එහෙනම් ඉතිරි කෙනා මොනවද? තේ බොනවා. ඉතිරි කෙනා තේ බොනකොට තේ බොන්නේ අනුරාධපුරේ කෙනා නිසා අනුරාධපුරේ කෙනා අපි හොයාගත්තා. අනුරාධපුරේ කෙනා හොයාගත්තා නම්
D කියන කෙනාට අනුරාධපුරේ වෙන්න බෑනේ. ඇයි ඒ? E කියන කෙනා අනුරාධපුරේනේ. right. ඒ හින්දා මෙතන කතරේ දැම්මා. දැන් ඔයා දකිනවා ජායල කෙනා කෙලින් කතර 4යි. ජායල කෙනා හොයන්නේ A නෙමෙයි B නෙමෙයි C නෙමෙයි E නෙමෙයි. ආන් ඉතුරු වෙච්ච කෙනා එයා ජායල. එයා පුතේ ජායල වෙනකොට කෝපි බොන කෙනානේ ජායල. කතන්දරේ හරි අපි නිවැරදි. ඊළඟ කාරණේට යනවා. ඔයාට මතකයි ඉඹුල්පේ කෙනා මොනවද බොන්නේ? අන්න කෝපි. ඉඹුල්පේ කෙනා කෝපි බොනකොට ඉඹුල්පේ කෙනා කෝපි බොනකොට පුතේ මේ බලන්නකෝ. C බොන්නේ තේනේ. C බොන්නේ මොනවද? තේ. තේ බොන්න බෑ සීට. තේ බොන්නේ C. එහෙනම් එයා ඉඹුල්පේ වෙන්න බෑ. තේ බොන්නේ කවුද? C. C බොන්නේ තේ. C බොන්නේ තේ නම් C ඉඹුල්පේ නෙවෙයි. එහෙනම් ඉතුරු වෙච්ච කෙනා ඉඹුල්පේ. හතර දැම්ම හරහට. තව පොයින්ට් එකක් තියෙනවා. මෙන්න මෙතනක් තියෙනවා. හොරණ පදිංචි නිලධාරියා C ගේ සහෝදරයෙක්. හොරණ පදිංචි නිලධාරියා C ද නෑ C ගේ සහෝදරයා. එහෙනම් හොරණ නෑ කවුද? හොරණ නෑ C. C කෙලින් හොරණ නෑ. එහෙනම් එයා හොරණ නෙමෙයි. එහෙනම් හොරණ ඉන්නේ A. ඔන්න ඔය විදිහට තමයි ගාන ඉවර වෙන්නේ. එතකොට ඔයාට තියෙන්න ඕන මන් දැක්කේ මන ඉවසීමක්. කලබලයට බෑ. නේද? කලබල වෙන්න එපා. නමුත් මේ ගාන මිනිත්තු 3ක් වගේ කෙටි කාලෙකින් ඔයාට ඉවර කරන්න පුළුවන්. මිනිත්තු 2ක් 3ක් යයි තනියෙන් හදනකොට. මිනිත්තු 2 3කින් හැදුවගෙන් පස්සේ ඔයාගෙන් අහන්නේ හරි ලේසි ප්‍රශ්නනේ. හොරණ පදිංචි නිලධාරියා කවරෙක්ද? මේ හොරණ ඉන්න කෙනා ඒ වරහනේ ඔයා දානවා උත්තරේ 1. ජායල පදිංචි නිලධාරියා කවරෙක්ද? ප්‍රශ්නද කියන්නකෝ. මේන් එහෙනම් ජායල කෙනා D. D තියෙන්නේ උත්තරේ 3. ලේසි ඔයාට. ජායල කෙනා D. පිළියන්දල පදිංචි නිලධාරියා කවරෙක්ද? පිළියන්දල ඉන්නේ C. උත්තරේ 3 C. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ තර්ක රාමුව ගොඩ නැගුවගෙන් පස්සේ ඔයාට උත්තර හොයන් යන්න පුළුවන්. අපිට පුතේ ගැටලුව තියෙන්නේ निराකරණය කරගන්න විතරයි. ඊට පස්සේ උත්තර ටික ගන්න ඊටාම පහසුයි. ඉතින් ඔයාලට පුළුවන් අපි මේ ගණන් සිද්ධාන්තත් එක්ක පන්තිවල සාකච්ඡා කරනවා. කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. විභාගයේ ස්ථිර වශයෙන්ම ඒකාන්ත වශයෙන්ම රෑන්ක් එකක් දාලා හරිම විදිහට එකපාරින් පාස් වෙනවා කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් යටින් මගේ නම්බර්ස් ඩිස්ප්ලේ වෙනවා. ඔයාට පුළුවන් මට කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. WhatsApp message එකක් දාලා කෝල් එකක් දාලා අපේ පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි ජයගමු. මොකක්ද? රැකියාව කියන සිහිනය. එහෙනම් පුතේ අදට මම නවතිනවා. ආයිබෝවන් උසරණයි.